වැදුනම අපි හැමෝම කරන්නේ අනිත් අයට බයින්නේ. විනාශකේ සත්‍ය ධම්මේච දිවයින පුරා ඩෙන්ගු රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. තම තමන්ගේ ගෙවතු වහාම පිරිසිදු කර ගන්නා ලෙසත් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට පියවර ගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් හදිසි ඉල්ලීමක් කරනවා. මේ කාලකන්ණි ආණ්ඩුවේ මූසලකමකෝ එකක් ඉවරනකොට එකක්. දැන් ඒ ගමන ඩෙන්ගු. කොහෙද ඉතින් අපේ රටේ මිනිස්සු හදන්නත් බෑ අපේ ආණ්ඩුව හදන්නත් බෑ. ඔක්කොම එකතු වෙලා මේ රටේ කුණු ගොඩවල් ඇති කරලා මුන්ට මේ මදුරුවෙක්වත් දැන් පාලනය කරගන්න බෑනු. ඒකට අපන් අපේ ගමේ උන් ටික. උන් දන්නේත් මදුරු බෝ කරන්න විතරයි. ඔන්න බලන්නකෝ මේ පාරණම් කාන්තියලා ගෙදර එකෙක් මැරෙනවමයි මේ ඩෙන්ගු හැදිලා. ඕකුන් තමයි මේ ගමටම ඩෙන්ගු බෝ කරන්නේ. ආච්චි අපේ වත්ත පිටිපස්සට ටච් කරගන්න වෙයි. මම දැක්ක තැනටන මදුරු පිල්ල තියෙනවා. අනේ ඔය පණ්ඩිතේනෝ වීදපා අපේ ගෙදර කොහෙද එහෙම? මම පිරිසිදුව තියන් එන්නේ. උඹේ වැඩක් කරගන්නේ. පොඩි එකා ඉන්නවනේ පොඩි එකා විදියට. අයියච්චයිලා කාන්තිලා ගෙදරට කොල්ලෝ අයියච්චයිලිනෝ අන්න කාන්ති ආච්චිලා ගෙදර පැත්තේ යම අස්කරමු. හරි දැන් අපේ ගෙදර ඩෙන්ගුනේ. ඊයේයි මාත්‍රිල බලනකොට අපේ ගෙදර ඩෙන්ගු. ඉතින් හරි. අනේ මගේ පුතාට අමාරුද මගේ බෙටියා. මං කොහොමද මගේ පුතාව සනීප කරගන්න මගේ පුතේ. යොක්කොටම මොන කාන්තිය උන් ගෙදර දෙක බෝ කරා. උන්ට බලන්නේ බැරුණ අම්මා අප්පා නැතුව මේ කිරිත අපේ මාත් එක්ක අපුරුවට හැදේ ලස්සන. උන් ඩෙන්ගු බෝ කරලා ඩෙන්ගු මදුරුවෝ මගේ පුතාව ගන්න කියලා. මොකෝ කාන්තියව තියන්නේ නේ. ඒකටත් අප්පා මේ කොලකන්නේ ඕන්නුව මුන්ට බැරුණානේ මදුරුවෙක්වත් පාලනය කරගන්න. මදුරුවෙක්වත් පාලනය කරගන්න බැරි මේ හැත්ත. තවත් මේ රට පාලනය කරනවා ඕනේ. අනේ අම්මා මට ගවුවත් ලෙඩ බෝ කරේ නෑ ආච්චිම තමයි මට ලෙඩ බෝ කරේ. ආච්චි හැමදාම අනිත් මිනිස්සුන්ට බැරි හිටියා. ආච්චි කවදාවත් අපේ වත්ත පිස්සුදුව තියාගෙන හිටියේ නෑනේ. ආච්චි හැමදාම මව සෙල්ලම් කරන්නේ වේ. අර PHI එනකොට මදුරුවව හංගපු ගහ යටතනේ මතකද ආච්චි? අනේ මට සමාවෙ අම්මගේ පුතේ මට දැන් තමයි තේරෙන්නේ මං කරලා තියෙන ලොකු වරදක් කියලා. මට සමාවෙ අම්මගේ පුතේ මං ඉන්නේ මේ ඔක්කොම අපට උනේ මගේ පුතේ. මට සමාවෙ අම්මගේ පුතේ මට සමාවෙ. ආච්චිට දෙන්නකොට පරක්කු වැඩි ආච්චි. මට හිතරයි ආච්චි. මම මැරේද? මට අමාරුයි. ඩෙන්ගු වැදුනම අපි හැමෝම කරන්නේ අනිත් අයට බයින්නේ. සෞඛ්‍ය අංශවල වටේ පිටේ මිනිස්සුන්ට හැමෝටම බයිනු. හැබැයි ඕගොල්ලෝගේ ගෙදර මිදුලගෙන ඕගොල්ලෝ ටිකක් හොයලා බැලුවද? ඊච්චයි මාමලේ නෝට විතර මඩුව බෝවන ඉච්චාන අංගල දාලා වැඩක් නෑ. මොකද ඔයාලා දාන එක පොල් කටුවකින් එක ටින් එකකින් එක ඩෙන්ගු මදුරුවෙක් හරි බෝ වුණොත් ඕගොල්ලෝගේ ආදරණීයන්ගේ ජීවිත බිලි ගන්න පුළුවන්. හරියට මේ මත වගේ